තෙරුවන් සරණයි. සෝවාන් මාර්ගය කරා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල මේ පැවැත්වෙන කටින පින්කම්, ඒ වගේම කටින චීවර පූජාවල්. අන්න ඒ වගේ මේ පහුගිය දශක දෙක අතරතුර මේ විශේෂයෙන්ම මේ බෞද්ධ සමාජය හා එක්වුණු මේ එක්ුණා කියනට වඩා මේ ප්‍රචලිත වෙච්ච. ඒ වගේම මේක පුණ්‍යෝත්සවයක්, උත්සවයක් ශ්‍රීයෙන් පැවැත්වීමට පටන් ගත්ත මේ කටින පින්කම් චීවර පූජා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ සෝවාන් මාර්ගයේ යන අපිට මේකේ මොකද්ද මේකෙන් අපිට ගත හැකි දේ සහ නොගත යුතු දේ මොකද්ද කියන දේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක ඔබන්න. බොහොම ස්තුතියි. සෝවාන් මාර්ගයේ යන ගිහියන් වශයෙන් දැන් අපි දකිනවා මේ කටින චීවර පූජාවල් බොහොමත් උත්සවත් ශ්‍රීයෙන් පැවැත්වෙනවා. ලස්සනට ලයිට් දාලා බෙර ගහලා පෙරහැරට පවත්වනවා. ඊට අමතරව ඒ කටින චීවර පූජාවක් කියලා දැන් අලුතෙන් පටන්ගෙන ඒ කියන්නේ ඒ චීවරය එක එක පළාත්වල එක එක විදිහට. ඒ කියන්නේ එක ගෙදරක චීවරය තියලා ගමේ මිනිස්සු ඒ ගෙදරට ඇවිල්ලා වතාවත් කරනවා, වඳිනවා. ඊට පස්සේ නැත්තම් චීවරය ගෙදරින් ගෙදරට ගෙනියනවා. ගෙදර ගෙනහිල්ලා ඒකට පූජා තියෙනවා, බුද්ධ පූජා තියෙනවා ඔහොම. දැන් අපි ඔක බුදු දහමේ බුද්ධ දේශනයට ගත්තොත්, අටුවාවල ඇර බුද්ධ දේශනේ ඔය ත්‍රිපිටකේ අරගත්තොත් මේ වගේ කටින චීවරයට පූජාවක් පැවැත්වීම, ඒ වගේම මේ කටින මේ වගේ උත්සවශ්‍රීයෙන් පැවැත්වීම වගේ දේවල් එහෙම කියලා නැහැ. කටින චීවරයේ අන්බසානයට කටින ඒ චීවරය මහලා පඩු පොවලා ඒක ඒ ස්වාමීන් වහන්සේලාට බාර දෙන්න ඒ අතීත හේතුව වෙනම තියෙනවා. ඒ අර වස්තුම් මාසේ එක තැන්වල ඉඳලා ඒ වර්ෂාවත් එක්ක ඒ ඇතිවෙච්ච ඒ බලපෑම් එක්ක ඉදිරියේදී ආගමික වතාවත් කරන්න, ධර්ම ප්‍රචාරය කරන්න කියලා ඒ වස්තුම් මාසයේ අවසානයේදී දෙන චීවරයක්. ඒක දුන්නා, එතනින් ඉවරයි. දැන් මෙතන මේක මේ උත්කර්ෂවත් අන්දමේ නැගීම මොකද වෙන්නේ? මේ මිනිස්සු මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පින. සෝවාන් මාර්ගයේ යන පුද්ගලයන් වශයෙන් මේ පිනට ලැබියාව දැක්වීමත් අකුසලයක්. ඒ කියන්නේ ඒක ලෝභයක්. පිනට ඇදීමත් ලෝභය. ඒ කියන්නේ අර කියන පුඤ්ඤ පාප පහිනස්ස. පිනෙනුයි පවෙනුයි දෙකෙන්ම අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ පින වෙයි. ඒ කියන්නේ අපි හිතමු අපි ඔන්න කටින චීවරය තියෙනවා. අපි පන්සලේ ගිහින් ඒ කටින චීවරය මහන්න උදව් වෙනවා. අවශ්‍ය දේ කරලා එනවා. ඒක අර ඕනවට වැඩි කිරීම තුලින් මොකද්ද වෙන්නේ? අර හිතේ ලෝභයක් ඇති වෙනවා. මම කියන්නේ මේ කටින පූජෝත්සව පවත්වන්න එපා එහෙම කියලා. නමුත් මේක අපිට පේන දේ තමයි මේක අර බුද්ධ ආගම නෙවෙයි, අර වෙන සංස්කෘතියකට ඒමක් තමයි පේන්නේ. ඒකෙන් විශේෂම දේ කටින උත්සවය වෙනම තියමුකෝ. ඒක එදාට කරා හරි කමන්නේ. දැන් වර්තමානයේ දේවල් එක්ක ලයිට් දාලා ඔහොම කරා කියමු. ඒක දැන් සංස්කෘතිකාංගයක් වෙලා තියෙනවා. දැන් මේ කටින චීවරය කියන්නේ චීවරය ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න ඉස්සල්ලා ඒක චීවරයක් කියන්න බෑ. ඒක රෙදි කෑල්ල. මේ රෙදි කෑල්ලත් අරන් ගිහින් අන්ධ විශ්වාසයෙන් ඒකට පූජා පවත්වනවා, ඒකට මේ වඳිනවා. ඕක ඇවිල්ලා අර ඇත්තටම මේ සෝවාන් මාර්ගයේ අවහිර කරන සීලබ්බත පරාමාස ගණයටත් වැටෙනවා. මේ වැරදි වෘතයක් වගේනේ මේ චීවරයකට වැඳගෙන බුද්ධ පූජා. දැන් පිළිමයකට බුද්ධ පූජාව තියෙන එකෙත් මට වෙනම අර්ථකථනයක් තියෙනවා. අපි හිතමු අඩු ගානේ එක බුදුහාමුදුරන්ගේ සංඥාවෙන් අපි පූජාව තිබ්බා කියලා. දැන් මේ චීවරයකට බුද්ධ පූජාව තීමෙන් මොකද්ද මේ? ඇයි මේ චීවරයකට තියන්නේ? චීවරය ප්‍රතිග්‍රාහකයෙක් ඉන්නවද? නිකන් අපේ සිත් රවට්ට ගැනීමක්. ඒකෙනුත් බලන්නේ මේ රෙදි කෑල්ල හරි අල්ලලා මොනා හරි පිනක් කරගන්න තමුන්ගේ මේ පුත්තක්ජන ජීවිතේ වැරදි ටික වහගන්න. මොකද ඔයකේ කියලා තියෙනවනේ අටුවාවල චීවරයක් මැහුවොත් ඔක්කොම ආනන්තාර්ය පාප කර්ම ඇර අනිත් හැම අකුසල කර්මයක්ම අහෝසි කරන්න පුළුවන් කියේ. බුද්ධ දේශනාවේ එහෙම නැහැ. ඒ අහෝසි කර්ම ගණේ කර්ම සුළු කර්ම අහෝසි කම්ම කියලා එනවා. නමුත් ඒ ඔක්කොම කර්ම අහෝසි වෙන්නේ නැහැ. ආනන්තාරිය පාප කර්ම තියෙනවා. එතකොට අපරාපරිය වේදනීය කර්ම. ඒ වගේ එහෙම ඔක්කොම කර්ම අහෝසි වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඕන වැරද්දක් කළා
චීවරය කටින චීවරය පූජාවක් කළා හරි කටිනයක් පැවැත්තුවා නම් ඉතින් ඔක්කොම හරිනේ. නෑ. අපි සෝවාන් මාර්ගයේ යන මිනිසුන් වශයෙන් මීට වැඩිය මේවා ධර්මයට දාලා ඒ කියන්නේ අර කාලාම සූත්‍රයේත් කියන්නේ ධර්මයට දාලා බුද්ධිමත්ව සිතන්න. එක මේ වගේ අවසානයේ මෙන්න මේ වගේ දේවල් බෞද්ධ ධර්මයට එකතු වීම තුලින් මේ චීවරයකට වැඳීගෙන මොහොම යද්දි ඔය අර හින්දු සංස්කෘතියේන දේව ඇදහිලි බවට පස්සපත් වේ. දැම්ම නෙවෙයි තා අවුරුදු 10ක් 15ක් යද්දි මේක අර නිකන් යාඥා කිරීමක් ප්‍රතිපත්තියක් නැතුව යාඥා කිරීමක් වෙයි. බොරුවට එදාට විතරක් සමහර මන් දන්නවා ගෙවල් වල මස් මාළු උයන්නෙත් නැහැ. කටින චීවරය ගේනවා. මස් මාළු උයන්නෙත් නැහැ. එදාට විතරක් මේ වෙලා මේක කරනවා. ඊළඟ දවසේ ඉඳන් වෙන්න අරක්කු බොනවා, සිගරට් බොනවා. ඒ පංච දුස්තරිතයම හැසිරෙනවා. මං කියන්නේ මස් මාළු කන එක මාත් මස් මාළු කනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක් නෙවෙයිනේ. නමුත් පන්සිල්වත් නැති ගෙවල් වල මේ දාට විතරක් බොරුවට හිත රවට්ට ගැනීමක් වෙන්නේ. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් අඩු ගානේ දාට හරි ඉතින් හොඳට ඉන්නවා එහෙම කියලා. ඒ වුණාට ඉතින් ඒක නෙවෙයි එක දවසකට හොඳට හිතීම නෙවෙයිනේ අර අපි මේ සෝවාන් මාර්ගය යන පුද්ගලයා ඇවිල්ලා අපි අර එහෙම නෙවෙයි. අපි ඇවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සතිය ඒ ආර්ය හටගේ යන ඒක මාර්ගයක්. ඒක මේ නිකන් එක දවසකට ගිහිල්ලා හෙට ඩෙස්ටිනේෂන් එකක් නිවාඩු නිකේතනයක් නෙවෙයි. අපි ගියා එදා හොඳට හිටිය අර මේ කොළඹ ඉඳන් අපි දුර පළාතකට ගිහිල්ලා කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා නැවතිලා ඉඳීම නෑ. මේක ඇවිල්ලා එහෙම ගිහින් එන දෙයක් නෙවෙයි. එක දවසකට හොඳින් ඉඳීම නෙවෙයි. අපි යන්නේ මාර්ගේ. එතකොට මේ මාර්ගය මෙහෙම දවසකට කීමක් නෙවෙයි. අනිත් එක යැදීම් මම අර ඉස්සෙල්ලා කිව්වා යැදීම් වලින් තවත් ලෝභය තෘෂ්ණාව වැඩි වෙලා සංසාර ගමන දික් වෙනවා. ඒකයි මූලික දේ අපි දැනගත යුතුයි. සෝවාන් මාර්ගයේ යන පුද්ගලයන් වශයෙන් විශේෂයෙන්ම මේ කටින චීවරයක් අපි තුමු දැන් උදාහරණයක් වශයෙන් ගමේ පන්සලේ තියෙනවා. ඒකට ගිහින් ඒ කටිනය දවසේ යම්කිසි අවශ්‍ය වැඩ කටයුත්තක් තියෙනවා නම් සහභාගී වෙලා එන එක වෙනම දෙයක්. නමුත් මේ ඕනවට වැඩිය මේවට අනවශ්‍ය ලෙස අපි දන්නවා සමහර පන්සල් වල මිල මුදල් එකතු කිරීම අර කටින චීවරය ගෙනියද්දී ඒවට අවසර අරගෙන වෙනමම දේවල් දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ අනවශ්‍ය දේවල් ඕන දෙයක් කරන්න හැබැයි හිතේ ලෝභය තවත් වැඩි කරගන්න නැතුව ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකර චීවර පූජාව ගෙටින් ගෙට ගේම නම් ඇත්තටම මේ රෙදි කෑල්ලක් චීවරයක් නෙවෙයි. මේ රෙදි කෑල්ලක් ගෙනල්ලා කරන දේ නම් ඇත්තටම කිසිම සාර්ථකත්වයක් නැහැ. ඔය චීවරය හදන්න ඕනේ කටිනට ලං වෙලා දවස් කීපයක් තියලා තමයි ඒක මහලා පඩු පොවලා ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අරගෙන ඒ චීවරය ඒ කියන්නේ කියනවනේ ඒක ස්වාමීන් වහන්සේලා දැකිය යුතුත් නැහැ කියලා. ඉතින් මේක මේ මුල ඉඳන්ම මාස 3ක් තිස්සේ තියාගෙන ගිහින් මේවා සමහර රටවල් වල මම දන්නවා මේක සමහර රටවල් වල මුදල් ගෙවන්නත් ඕනේ මේක අරගෙන මේවා කිරීමට ඒවට සම්බන්ධ මේ නඩත්තු වලට මුදල් ගෙවීමකුත් වෙනවා. ඉතින් මේවා අපි බැහැර කර යුතුයි. මොකද මේවා ගිහිල්ලා මේවා මේ කමර්ෂියලයිස් මේ වාණිජ්‍යකරණය වීමක් වෙනවා. මම දන්නවා සමහර රටවල් වල විශේෂ තැන් වලින් මේ වැලන්ටයින් දිනයටත් මම ඒක වෙනම වැඩසටහනක් කරන්නම්. රෝස මල් අරගෙන ඒකත් විකුණනවා මේ ඔබේ අනාගත සංසාරයේ ආපු ඒ සහකාරිය බැඳපු කෙනෙක් නම් ඒ දෙන්නගේ ජීවිතය සාර්ථක වෙන්න නොබැඳපු කෙනෙක් නම් ඉදිරියේදී හරි සහකරුවෙක් සහකාරියක් ලැබෙන්න මේ රෝස මල මෙන්න මේ ගාන දීලා අරගෙන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. මේ සියල්ල අතහැරපු භාග්‍යතුන් වහන්සේට අපි ගිහින් මේ තවත් යෙදීමක් කරන්න. ගිහියෝ වශයෙන් හරි අපි බඳින්න ඕනේ හොඳ සහකරුවෙක් ලැබෙන්න ඕනේ ඒවා හරි. නමුත් මේ යැදීම ඒක යදලා ගන්න බෑනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ. මලක් දීලා යදලා කොහොමද සහකාරයක් ගන්න? තමුන්ට හරි හමන් සහකාරියක් එක්ක හරියමන් පෞල් ජීවිතයක් ගතන තමුන් හැදෙන්න ඕනේ. තමුන් හරියට පංච දුස්චරිතයෙන් මිදිලා ඒ වැඩ කටයුතු කරගෙන අවශ්‍ය රැකී ආරක්ෂා කරගෙන ඒ අවශ්‍ය මේ සුචරිතයේ යෙදිලා එහෙම ඉන්න ඕනේ. මේ යැදීමේ දෙයට එන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද වෙන්නේ මේ යැදලා මේ දේවල් ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ දැන් මිනිස්සු අන්ධ භක්තිකව ගිහිල්ලා යැදලා ඒ ප්‍රශ්න වලින් ගැලවෙන්න බැරි වුණාම තමුන් මොකද කරන්නේ? මේවෙන් ඈත් වෙනවා. මාර්ගයේ ගමන් කිරීමක් නෙවෙයි. අර ඩෙස්ටිනේෂන් එකක් වගේ දසකට ගිහින් එන තැනක් බවට බුද්ධ ආගම පත් වෙනවා. පන්සලට ගියා ආවා, කටින කරා ආවා. අර ඒ නිකන් එහෙම ජීවිතේ නිකන් ජීවිතේ කොටසක් නෙවෙයි අර එක දවසක දෙයක්, මාසක දෙයක්. අර මාස 3කට සැරයක් නිවාඩු කාලෙදි ඉස්සර අපි ට්‍රිප් එකක් යනවා වගේ
පොඩි දෙයක් කරලා එනවා. නෑ. ඒක සෝවාන් මාර්ගයේ ගමන් කරන අපිට මේ දෙය නෙවෙයි. මම නැවතත් කියන්නේ මේ යැදීම් වලින් අනවශ්‍ය පූජා පැවැත්වීමෙන් විශේෂයෙන්ම අයින් විය යුතුයි. කරන අයට ඒක කරන්න දෙන්න එහෙම කියලා ඒ මොහොතේ හරි. නමුත් අපිට කියන්න තියෙන්නේ ඒ යැදීම් වලින් හරි දෙයක් ලැබෙන්නේ තවත් සංසාරය දීර්ඝ විය. පිනක් යම්කිසි ඒ මොහොතේ හිත පින කියන්නේ සතුටු වීමනේ. ඒකෙන් සතුටු වෙලා පිනක් ලැබෙයි. ඒ වුණාට ඒ පින තවත් අකුසල කරගන්න යෙදෙන්නත් පුළුවන්. අපි හිතමු මේ මොහොතේ සතුටු වෙලා පිනක් ලැබුණාට ඒකෙන් බලාපොරොත්තු වැඩුණාම ලෝභයන් ඉතින් එතනම අකුසලයක්. ඉතින් ඒ නිසා අපි මේ මාර්ගයේ යන පුද්ගලයන් වශයෙන් මධ්‍යස්ථව ඉඳලා මේ යැදීම් වලින් ඈත් වෙලා ප්‍රතිපත්තියකට යොමු වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔය ටික තමයි මේ කටින මාසයේ මේ කටින පූජාවල් දැකීම තුලින් මට කියන්න ඕන උනේ. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button එක ඔබන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.